Good morning ළමයි. ඔයාලට කොහොමද? ඉතින් අද මම මේ යන්නේ මං ඉන්න ආසම තැනට. ඒ තමයි අපේ ෂොප් එකට. ඉතින් මං එනකොට කට්ටිය වැඩ පටන් අරගෙන වෙලාව 9යි හරියටම. ඉතින් ආව ගමන් මං කරන්න ආසම වැඩේ බුදු පහන තියෙන එක. ඊයේ දවසේ නිවාඩු වුණාට ඊයේ ඇවිල්ලා ෂොප් එක අතු ගාලා අස් කරලා තමයි ගියේ. ඉතින් උදේම එනකොට පිළිවෙලට තියෙනවා. අද පහන තියලා වැඩ ටික පටන් ගන්න තමයි තියෙන්නේ. මගේ ඇන්ටිලා ටික පහන තියන්න මල් ටික ගේන නිසා මට ලස්සනට මේ විදිහට පහන තියන්න පුළුවන්. ඉතින් පාට මල් වලින් එයාලා මල් ගේනවා. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවන්ට මල් ටික පූජා කරලා ඉවර වෙලා ඉස්සරහා තියෙන චූටි පොකුණට මම මෙන්න මේ විදිහට මල් ටිකක් දාගන්නවා. ඉතින් අපේ කාර්යබහුල ජීවිතේ මේ වගේ පුංචි දේවල් වලින් හරි විඳින්න ලැබෙන එකත් හරිම සතුටක්. මේ වගේ දේවල් කරන්න ලැබෙන එක මට ලැබෙන පුංචි මී ටයිම් එකක් වගේ කියලා දැනෙනවා. මොකද මං සාමාන්‍යයෙන් ටිකක් වේගෙන් වැඩ කරන කෙනෙක්. මේ වගේ දෙයක් කරද්දි තමයි චුට්ටක් හරි මයින්ඩ් එක රිලැක්ස් කරගෙන වැඩ ටික කරන්නේ. මොකද මට දවස් ඇතුළත ඉවර කරගන්න තියෙන වැඩ ටිකක් වැඩි නිසා. ඒ කතාව චුට්ටක් පැත්තකින් තියලා මම මේ යන්නේ අපේ ළමයි කෙල්ලගේ ඇඳුම මාරු කරලා දෙන්න. දැන් මම මෙයාට මේ කිව්ට් රෝස පාට ගවුම අඳන්න හදන්නේ. ඔයාලට තාමත් මේකෙන් ගන්න පුළුවන් සයිස් කීපයකින් තියෙනවා. මොකද රීස්ටොක් කරපු නිසා. ඒ වැඩේත් ඉවර කරලා මම මේ යන්නේ දැන් මහලා තියෙන මං හදන් ඉන්න ඩිසයින් එකේ ඔයාලට පේන්නේ නැති ඊගාව ස්ටොක් එක ෂොප් එකට ඇඩ් කරන්න. දැන් ඉතින් ඔන්න මගේ වේගය ටිකක් වැඩි වෙනවා වැඩ කරන ටක් ගාලා තමයි මේ විදිහට වැඩේ කරගන්නේ. මොකද කාලය ටිකක් අඩු නිසා උදේ වරුවේ මේ ටික කරලා ඉවර කරන්න ඕනේ. ඕහෝ මේක දිහා නම් දැම්ම බලන්න එපා. ඒක දානවා ඉක්මනට චුට්ටක් කොහොම ඉවසලා ඉන්න. ඉතින් ඒ ස්ටොක් එකක් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. අලුත් ස්ටොක් එකක් ෂොප් එකටත් දාන්න ඕනේ. ඔන්ලයින් ස්ටෝර් එකටත් දාන්න ඕනේ. තාමත් ළමයි ෂොප් එකේ ඕපනින් එකේ වැඩ තිබ්බ නිසා තාමත් වැඩ ටික ක්ලියර් කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. ආව ඕඩර්ස් ටික ක්ලියර් කරන නිසා අලුත් ඩිසයින් එකක් දාගන්න බැරුව තමයි. ඉතින් හෙට දවසේ කොහොම හරි අලුත් ඩිසයින් එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ස්ටොක් එකක් රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ. චූට්ටක් ඉවසීමෙන් ඉන්න ළමයි එතකන්ලා ඉතින් මේ වීඩියෝ එක බලලා චුට්ටක් සැනසෙන්නකෝ. ඔන්න අද යවන්න රෙඩි කරගත්ත සෙට් එක තියෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.